හරි. අපි කලින් පාර්ට් 1 එක ඉවර කරා. දැන් පාර්ට් 2 එක යනවා. ඉතින් අපි පාර්ට් 1 එක මොනවද කතා කරේ? print function එක ගැන කතා කරා. variables ගැන කතා කරා. මේ comments ගැන කතා කරා. ওই තුන තමයි අපි ප්‍රධාන වශයෙන් මේ පාර්ට් 1 එකේදී කතා කරේ. ඒකට අපි පාර්ට් 2 එකේදී කතා කරනවා operators ගැන කතා කරනවා. අපි ගොඩක්ම කතා කරන්නේ operators ගැන තමයි මේකෙදී. operators ගැන කතා කරනවා, data type ගැන කතා කරනවා, මේ input මේ data එකක් අපි කොහොමද Python වලදී input කරගන්නේ. මේ ඊට පස්සේ data type conversation ඔන්න ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් මේකෙදි කතා කරන්නේ. අපි ඉස්සරම operators වලට යමු. හරිද? ඊට පස්සේ Python introduction to Python operators. එන්න මේ විදිහට operators ටිකක් තියෙනවා. මෙන්න මේ operators වල ඔයාලට මේ ගන්න පුළුවන් මෙතන WP school කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. හරිද? මෙන්න මේ WP school කියන වෙබ්සයිට් එකේ ඉතින් WP school online web tutorials කියලා කියන මෙයාලා තමයි සාමාන්‍ය මේ තියෙන programming languages අර මොනවද මේ නියත යන්නේ ඒවට කියන්නේ. අර accounting වල තියෙන SLF, RS, LKS වගේ අන්න ඒ වගේ ඉන්නේ මෙයාලා තමයි. එතකොට මෙයාලගේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ අපිට නොමිලේ තියෙන ඕනම ලැන්ග්වේජ් එකක් අපිට ඉගෙන ගන්න පුළුවන්. Java, CSS, C++ මේ තියෙන්නේ. sorry මෙන්න මේ තියෙන ලැන්ග්වේජස් ඔක්කොම ටික අපිට ඉගෙන ගන්න පුළුවන් free. Java, PHP, Python. ඒතර අපි මේ Python කියන එක එකට ගිහිල්ලා මේ තියෙන්නේ මෙතනදී ඔයාලට Python simple level එක, ඒ කියන්නේ beginner level එකේ ඉඳලා advanced වෙනකම්ම free. ඔක්කොම ටික විතර පැහැදිලිව explain කරලා තියෙනවා. මේ Python comments ගැන, data types, output ගැන මේ හොඳට මේ explain කරලා තියෙනවා. ඔයාලට තවත් ඉගෙන ගන්න ඕන නම් මේ වෙබ්සයිට් එකට ගිහලා මේක පාවිච්චි කරන්න. ඊට පස්සේ ඔයාලට try it yourself කියන එකට ගිහිල්ලා මේකෙම කෝඩ් එක ටයිප් කරලා රන් කරන්නත් පුළුවන්. මේ ඊතර මම අර කිව්ව operators. operators එකට ගියාට පස්සේ මේ arithmetic operators ඉතරනේ ගියේ. මෙන්න මේ විදිහට operators ගොඩාක් තියෙනවා. මෙන්න operators ටික සාමාන්‍ය නිකන් ලොකුට බලා ගන්නත් මෙන්න මේ ටික වගේ මෙන්න මේ තරු දෙකයි සමානකමක් තියෙනවා අන්න එතනට එනනම් වගේ මේ වෙබ්සයිට් එකේ ගිහලා නිකන් බලන්න. දැන් මෙතන සමාන වෙන එක එකතු වෙලා සමාන වෙනවා, අඩු වෙලා සමාන වෙනවා, ගුණ වෙලා සමාන වෙනවා, බෙදිලා සමාන වෙනවා, මොඩියුලස් වෙලා සමාන වෙනවා, ඩිවිෂන් වෙලා සමාන වෙනවා. එන්නේ තරු දෙක කියන සමාන වෙනවා. මෙන්න මේ ටික ඔයාලා self study වගේ කරන්න මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා. හරිද? ඊට අපි පාර්ට් 1 කරා පාර්ට් 2 එකට යනවා. ඊට පස්සේ මම මෙතන කතා කරන arithmetic operators ගැන. අපිට ගොඩක්ම මේ exam එකේදී අහන්න ඉඩ තියෙන මෙන්න මේ arithmetic operators ගැන. හරිද? දැන් මම operators කොහොමද මොනවද කියලා කියන්නේ. හරිද? පළවෙනි arithmetic operators එක තමයි එකතු කිරීම. addition. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට ඉලක්කම් දෙකක් එකතු කරනවා. දැන් හිතන්නකෝ x සමානයි 5යි y සමානයි 10යි. එතකොට මම print x plus y කියලා ටයිප් කරා. ඒක එකතු වෙනවා 10 5 උත්තර විදිහට 15ක් එනවා. ඊට පස්සේ දෙවෙනි එක තමයි subtraction. කියන්නේ අඩු කිරීම. ඊට පස්සේ multiplication. කියන්නේ ගුණ කිරීම. සාමාන්‍ය විදිහට තමයි. ඊට පස්සේ බෙදීම division.
ඒක නොමිනේදී බෙදලා එනවා. හරිද? ඊට පස්සේ මේ අන්තිම තුන තමයි අපට අලුත් ඒවා තුනකට කියලා තියෙන්නේ. හරිද? අපි බලමු. පළවෙනි එක තමයි මේ අපේ අලුත් පළවෙනි තියෙන මොඩියුලස්. මොඩියුලස් කියන්නේ මේ මෙතන තියෙන ප්‍රේසත් ලකුණ. ප්‍රේසත් ලකුණ කිව්වොත් දෙන්නේ බෙදීමේ. කියන්නේ අපි මොකක් හරි සංඛ්‍යාවකින් බෙදුවට පස්සේ ලැබෙන ඉතිරි ගාණ තමයි අපට හම්බෙන්නේ. දැන් හිතන්නකෝ 5 කියන ඉලක්කම බෙදෙනවා 2. උත්තරේ කීයද? දැන් මේ කරන්නේ නැති වෙන්නේ. දැනට මේක මම මෙතනින් අපිට මම මේක ටයිප් කරන දැන් මේ print මේ මෙතන තමයි ටයිප් වෙන කෝඩ් එක මේ print 5 කියන ඉලක්කම 2 කියන සංඛ්‍යාවෙන් බෙදෙනවා. මේකත් වෙලා ගන්න. මේකත් අප්ඩේට් මෙතනදී මොකද උනේ 5 කියන ඉලක්කම 2 කියන සංඛ්‍යාවෙන් බෙදලා ඉතිරි සංඛ්‍යාව තමයි අපට අවුට්පුට් එකක් විදිහට එන්නේ. හරිද? අපි දැන් බලමු 5 කියන ඉලක්කම 3 කියන සංඛ්‍යාවෙන් බෙදලා ලැබෙන ඉතිරියගේ කීයද කියලා. ඒතර 5 3ෙන් බෙදුවට පස්සේ ඉතිරියගේ 2යි. දැක්කනේ? මෙන්න මේ මොඩියුලස් කියන එකෙන් එන්නේ මොකක් හරි සංඛ්‍යාවෙන් බෙදුවට පස්සේ ලැබෙන ඉතිරි ගාණ තමයි එන්නේ. දැන් මෙතන අපි 22 දාලා අපි මේක බෙදුවොත් 7ෙන් බෙදුවොත් 7 4 3 21යි. ඒතර 21 ගියාට පස්සේ ඉතුරු වෙන්නේ 1යි. උත්තරේ 1යි විදිහට එනවා. ඔක තමයි මොඩියුලස් එකෙන් වෙන්නේ. මේ ප්‍රතිශත ලකුණේ. ප්‍රතිශත ලකුණෙන් වෙන්නේ මොකක් හරි සංඛ්‍යාවෙන් බෙදුවට පස්සේ ලැබෙන ඉතිරි ගාණ. ඊට එක්ස්පොනෙන්ෂන්. එක්ස්පොනෙන්ෂන් එකේදී වෙන්නේ තරු දෙකක්. ඒ කියන්නේ වර්ගය කියන එක. දැන් දෙකේ පස්වෙනි වර්ගය. දෙකේ පස්වෙනි වර්ගය කීයද? 32යි. 2 4 4 2 8 8 2 16 16 2 32යි. දෙකේ පස්වෙනි බලය 32යි. එතකොට අපි ගලුවොත් 3 පස්වෙනි බලය කියන්නේ 243යි. 3 වර 3 9 කියලා අපි කැල්කියුලේට් කරන්න ගියොත් හරියටම 243 එනවා. එතකොට අපි එක්ස්පොනෙන්ෂන් ඒ කියන්නේ තරු දෙකක්. අපි එක තරුවක් දාන්නේ ගුණ කරන්නේ. හැබැයි තරු දෙකක් දාන්නේ වර්ගය කියන්නේ. ඒ කියන්නේ 3 5 වෙනි වර්ගය. එතකොට මෙතෙන්ට 2 දැම්මොත් 2 8 දැම්මොත් 2 කියන ඉලක්කෙමේ 8 වෙනි වර්ගය තමයි අපිට මෙතන උත්තරේ විදිහට එන්නේ. 256 විදිහට එන්නේ. ඔක තමයි එක්ස්පොනෙන්ෂන් කියන්නේ. ඊට අන්තිම තමයි ෆ්ලෝ ඩිවිෂන්. ෆ්ලෝ ඩිවිෂන් කියන්නේ මේ මොකක් හරි සංඛ්‍යාවකින් බෙදුවට පස්සේ ලැබෙන පූර්ණ සංඛ්‍යාව. හරිද? දැන් අපි මේ මොඩියුලස් ඒ කියන්නේ අර ප්‍රතිශත ලැබෙන මොකද කරේ? මොකක් හරි සංඛ්‍යාවෙන් බෙදුවට පස්සේ ලැබෙන ඉතිරි සංඛ්‍යාව හම්බුණා. එතකොට මොඩියුලස් එකෙන් හැබැයි එතකොට ෆ්ලෝ ඩිවිෂන් එකෙන් මොකද වෙන්නේ? මොකක් හරි සංඛ්‍යාවකින් බෙදුවට පස්සේ ලැබෙන මොකක් හරි සංඛ්‍යාවකින් බෙදුවට පස්සේ ලැබෙන මේ පූර්ණ සංඛ්‍යාව තමයි අපට හම්බෙන්නේ. අපි දැන් 8 කියන ඉලක්කම 3 කියන ඉලක්කමෙන් බෙදලා බලමු. කියන්නේ ෆ්ලෝ ඩිවිෂන් දැම්මොත් එහෙම 3 වරක් 2 6යි. ඒ කියන්නේ 2 කියන ඉලක්කම අවුට්පුට් එක විදිහට දැක්කනේ. මොකද 3 2ක් නේ තියෙන බෙදීමෙන් ලැබෙන පූර්ණ සංඛ්‍යාව. තේරුණානේ? මොඩියුලස් එකෙන් හම්බුණ බෙදීමෙන් ලැබෙන ඉතිරි සංඛ්‍යාව ෆ්ලෝ ඩිවිෂන් එකෙන් හම්බුණ බෙදීමෙන් ලැබෙන පූර්ණ සංඛ්‍යාව. ඊට පස්සේ එක්ස්පොනෙන්ෂන් එකෙන් හම්බුණ වර්ගය. ඔන්න ඔය ඔපරේටර්ස් තුන ගැන තමයි කතා කරන්න තියෙන්නේ. මේ ඔය තුන ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. මම මෙතන උත්තරය ඇවිල්ලා තියෙන එකයි කියලා. ඊට පස්සේ මෙතන ඇක්ටිවිටි ටිකක් තියෙනවා. ඊට මෙතන ගියා පළවෙනි ඇක්ටිවිටි එකෙන් කියනවා a customer purchased 2 apples and 3 banana which each fruit cost you per calculate the total cost.
ඒක ටිකක් ගුණ කරලා හදාන්න තියෙන්නේ 62 ගුණ කරන 63 ගුණ කරලා එකතු කරන්න තියෙන ටෝටල් කොස්ට් එක ගන්න. ඊට පස්සේ මෙතන මෙන්න මේ ප්‍රශ්නේ බලන්නකෝ. එක මේ වෙයාවුස් එකක බොක්ස් 51ක් තියෙනවා. හරිද? ඒ බොක්ස් 51 ස්ටෝරේජ් එකකට එකක් කරේ ඉඩ ප්‍රමාණයකදී දාන්න ඕනේ 2. හරිද? ඊට මෙතනදී අහනවා මේ sorry මෙතනදී අහනවා මේ ගානට ෆික්ස් වෙන ඉතින් බොක්ස් දෙක ගානේ අපිට කීයක් පැක් කරන්න පුළුවන්ද කියලා ෆ්ලෝ ඩිවිෂන් දාන්න හදන්න ඕනේ. ඒ කියන්නේ දෙකකින් ඒතර 51 කියන සංඛ්‍යාව දෙකෙන් බෙදලා ලැබෙන පූර්ණ සංඛ්‍යාව බලනවා. මේ මෙතන මේ කෙක්ෂන් මේ බලමු මේ 51 බොක්ස් කියලා තියෙනවා. ඊට පස්සේ හෝල් දෙක ගන්න අපි කරන්නේ 51 දෙකෙන් බෙදෙනවා. දෙකෙන් බෙදලා ලැබෙන අපි සංඛ්‍යාව බැලුව මේ 25යි කියලා එළම උත්තරේ. මේ පළවෙනි පැනෙත් කරලා තිනවා ඇපල් දෙකක් තියෙනවා බනානා තුනක් තියෙනවා ප්‍රයිස් එක 60යි. ඇපල් බනානා එකතු කරලා ගුණ කරනවා ප්‍රයිස් එකෙන්. ඇපල් බනානා එකතු කරලා පස්සේ ගෙඩි 5යි ගෙඩි 5 ගුණ කරනවා ප්‍රයිස් එකෙන් 60යි. කොස්ට් එක එනවා එතකොට අපට මෙතනදී 300ක් කියලා. ඊට පස්සේ තුන්වෙනි ක්වෙස්චන් එක කියනවා 154 ස්ටුඩන්ට් ලා ඉන්නවා මේසයකට 5 ගානේ දාන්න පුළුවන් ඉතිරි වෙන ස්ටුඩන්ට් ලා කියන්නේ ඉඳ ගන්න හම්බෙන්නේ නැති ස්ටුඩන්ට් ලා ගාන කීයටද කියලා. එතකොට 154ක් ස්ටුඩන්ට් ලා ඉන්නවා ටේබල් එකකට දාන්න පුළුවන් 5යි. එතකොට මම බෙදීමෙන් ලැබෙන පූර්ණ සංඛ්‍යාව හොයනවා මෙතනදී. මේ පූර්ණ සංඛ්‍යාව හොයනවා. ඊට පස්සේ අපට පූර්ණ සංඛ්‍යාව විතර හම්බ වෙනවා. බෙදීමෙන් ලැබෙන පූර්ණ සංඛ්‍යාව නේ බෙදීමෙන් ලැබෙන ඉතිරි ගාන. මොකද මේ ටේබල් එකට ඉඳ ගන්න බැරි වෙන සිසුන් ගන්න හොයන්න කියන්නේ. ඒතර 154 පහෙන් බෙදලා ලැබෙන ඉතිරි සංඛ්‍යාව මම හොයලා ඊට පස්සේ වුණා 4 දිනක් ඉඳ ගන්න හම්බෙන්නේ නැහැ. මෙතනදී තියෙන තිබෙන්නේ මේ ෆියුචර් වැලියු එක හොයන්න තියෙන සමීකරණයට දාලා මේ පරිසර සමීකරණයට දීලා තියෙන මේ මෙතන තියෙන වර්ගය. වර්ගයේ තියෙද්දි මොකක්ද මම දාන්න කිව්වේ එක්ස්පොනෙන්ෂල්. ඒ කියන්නේ තර ලකුණු 2 දාලා මේක හදන්න. මේ වැරදි නම් මෙන්න මෙතන කෝඩ් එකක් තියෙනවා. මම කොහොමද මේ අපෝ මෙන්න මේක මම මේක ටයිප් කරලා දාන්නද මම මේ කියන්නේ මෙන්න මේ ක්වෙස්චන් එකට දාලා කෝඩ් එක මම මෙන්නම PDF එකක් හදලා මේ ඒකේ ලින්ක් එකක් දාන්න. හරිද? එතකොට ඔය කට්ටියට මේ තනියම මෙන්න මේ Python ඔක්කොම ටික ඇත්තම කිව්වොත් මේ Python කියන එක එක දවසකින් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ කියන්නේ දැන් විභාගයට දවස් 6ක් තියෙනවනේ දවස් 5ක් තියෙනවනේ. එතකොට ඔය දවස් 5 හැමදාම මේක ප්‍රැක්ටිස් කරන්න. ඔක දැන් විභාගෙ හෙට කියලා අද කරන්න යන්න එපා. හරිද? මේක හැමදාම ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් කරා. ඒ කියන්නේ හැමදාම ප්‍රැක්ටිස් කරන්නේ මෙන්න මේ දවස් 5 හැමදාම මේ දවස් 5 ඇතුළත හැමදාම වගේ කරන්න. හැමදාම වගේ මේ ඇක්ටිවිටි ටික කරන්න. එතකොට මම මේ ඇක්ටිවිටි ටික අදාළ කෝර්ස් ටිකක් දානවා ලින්ක් වලින්. ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි කමෙන්ට් එකක් විදිහට දානවා. එතකොට ඔයාට මේක කරලා ඉවර වෙලා කෝඩ් එකේ එරර් එකක් හරි ඔයාට මේක ආවේ නැත්තම් ඔයා ඒ PDF එක බලලා කෝඩ් එක හොඳට බලා ගන්න. හරිද? මම ඒකම මේ නම්බරෙත් දාන්නම්කෝ. නම්බරෙත් දාන්න මේ එතකොට ඔයාට ඒත් තේරෙන්නේ නැත්තම් මට මැසේජ් එකක් මට WhatsApp වලින් මැසේජ් එකක් දාන්න මේ මම ආට ඒක කියලා දෙන්නම්. එහෙම කරමු. මොකද තව එක්සෑම් එකට දවස් 5ක් නේ තියෙන්නේ. දැන් අද මේ 7 මේ 12 හවුස් වගේ එක්සෑම් තියෙනවනේ. එහෙම කරමු. මෙතන මේ කෝඩ් ටික මම ටයිප් කරලා තියෙනවා. මේ ලෙක්චර් එකේ මෙතනත් ඇක්ටිවිටි ටිකක් තියෙනවා. මේ ඇක්ටිවිටි එකට අදාළව මම කෝඩ්ස් ටික දාන්න. මේ user input ඊට පස්සේ අපි යනවා input part එකට. හරිද? එතකොට දැන් අපි මෙතනදී අපි මේ වෙනකම්ම කතා කරේ Python වලදී output කරන්න කොහොමද කියලානේ. අපි බලන්න ඕනේ Python වලදී input කරන්නේ මොකද්ද කියලා. එතකොට දැන් Python වල output කරන්න තියෙන keyword එක මොකද්ද? print. එතකොට ඒ වගේම Python වලදී input කරන්න තියෙන නම් ඒකේ keyword එක මොකද්ද? input. මෙන්න මේ තියෙන්නේ input කියලා වරහන් දෙකක් open කරන්න තියෙන්නේ. අන්න ඒ විදිහට තමයි අපි data එකක් Python වලදී input කරන්නේ. input කියන keyword එක තමයි අපි data input කරන්න පාවිච්චි කරන්නේ. output කරන්න පාවිච්චි කරන්නේ අපි print කියන function එක.
ඊට පස්සේ මම මේ පළවෙනි එක කරන්න write a python program from the කියන්නේ මේ user ගෙන් නමක් ඉන්පුට් කරගෙන එන්නේ ඉන්පුට් කරගත්ත නම print කරගන්න. එතකොට දැන් මුලින්මදී ඔලුවට ගන්න අපි දැන් නමක් ඉන්පුට් කරද්දී අපි ඉන්පුට් කරගෙන නම නිකන් තියලා බෑනේ. අපි ඉන්පුට් කරගත්ත නම RAM එකේ සේව් කරන්න ඕනේ. RAM එකේ සේව් කරන්න නම් variable එකක් හදන්න ඕනේ. එතකොට අපි ඉන්පුට් කරගන්න නම ඉන්පුට් කරගන්නවත් එක්කම ඒ ඉන්පුට් කරගන්න නම හරි value එක variable එකට assign කරන්න ඕනේ. හරිද? එතකොට මම නම් කියලා variable name කියලා හදන්න. name කියලා මම variable එකක් හදලා ඒකට ඉන්පුට් කරගන්නවා. ඊට මම ඉන්පුට් වරහන් ඇතුලේ වරහන් දැක් ඕපන් කරනවා. ඊට තමයි print කරනවා. print name කියන variable නම දානවා. හරිද? මෙතන t එකක් වෙලනේ. ඊට මෙතන මාර ඉන්පුට් කරනවා. ඊට මම දාන්නකෝ සංදීපන කියලා. enter එක දුන්නාට පස්සේ print උනා සංදීපන කියලා print උනා. තේරුණා නේද? මේක ඒ කියන්නේ මම මෙතන දැන් data එකක් input කරගන්න. ඒ input කරගන්න data එක name කියන variable එකට assign කරගන්නවා. හැම වෙලේම අපේ data එකක් input කරගත්ත පස්සේ ඒක මොකද ඒක variable එක assign කරන්න. මොකද අපි input කරගන්න data එක ඒක process කරන්න කලින් ඉස්සරම අපි ඒක RAM එකේ save කරන්න ඕනේ. අන්න ඒකට අපි RAM එකේ save කරන variable එකක් ඕනේ. තේරුණානේ? ඒක දෙවෙනි එකෙන් කියන්නේ මේ user ගෙන් first name එක last name එකයි අහලා මේ කියනවා full name එක print කරන්න කියලා. ඒකට මම name 1 කියලා variable එකක් හදලා සමාන user ගෙන් input කරගන්නවා මේ first name එක. අපිට ඕන මේ වරහන් ඇතුලේ මේ message එක දාන්න පුළුවන් නිකන් අර enter your first name. ඊට මම name 2 කියලා input කරගන්නවා. අර හරිද? මේක දාන්න. ඊට පස්සේ මේ විදිහට මම name 1 කියලා පළවෙනි නම input කරන්න කිව්වා. ඊට පස්සේ name 2 කියලා අන්තිම නම input කරා. ඊට පස්සේ මම full name is කියලා name 1 name 2 එක මෙන්න මේ විදිහට print කරා. එතන මේ විදිහට මේකමවත් දාලා තමයි මේ එකතු කරන්න ඕනේ. ඊට පස්සේ මම දානවා සංදීපන. දැක්කනේ මෙන්න මේ message එක එහෙම දැක්කනේ enter your first name. මෙන්න මේ ඇතුලේ දාපු එක තමයි එහෙම්මම print වෙලා තියෙන්නේ මෙන්න මෙතන. විතර පිළිවෙලයිනේ. ඊට පස්සේ සංදීපන ජනාලි. දැක්කනේ print උනා. ඒක හරි 3 4 වල තනියම කරන්න. මෙතන කෝඩ් එක තියෙන්නේ 3 4. ඊට පස්සේ voice typing මේ දැන් හරි. දැන් අපි යනවා data type වලට. හරිද? විස්තරවම data type කියලා කතා කරලා මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න. data type ඒ කියන්නේ දත්ත වර්ග. හරිද? මේක නම් ඔළුවට දාගන්න. type 1 text type. ඒ කියන්නේ වචන. අපි වචනයක් type කරද්දී ඒකේ data type එක වෙන්නේ string. ඒ කියන්නේ str. හරිද? අපි number එකක් මේ input කරද්දී number එකකදී data type තුනක් තියෙනවා. එකක් තමයි integer. integer කියලා කියන්නේ පූර්ණ සංඛ්‍යා. float කියන්නේ මේ දශමය සංඛ්‍යා. complex කියලා කියන්නේ මේ මට මතක හැටියට ඉලක්කමයි වචනයයි දෙකම තියෙන එකට. ඒ කියන්නේ දැන් නිකන් මෙන්න මේ වගේ 2a අන්න ඔය වගේ. අර මතක හැටියට complex කියන්නේ ඒකට. එතකොට තව data type තියෙනවා list, tuple, dictionary, set, bool මේ ඔය වගේ මේ non type කියලා උන් විදිහට data type තියෙනවා. අපට ඕන වෙන ඔය string කියන එකයි integer float කියන එකයි විතරයි. ඕවා තමයි data type. එතකොට අපිට මොකක් හරි data එක type එක බලා ගන්න පුළුවන්. දැන් හිතන්නකෝ
x සමානයි 5 කියලා දැම්මොත් මට මේ x කියන variable එකේ data type එක බලා ගන්න. ඒකට මම කරන්නේ print type x මේ විදිහට print කරගත්ත පස්සේ මේක output එකේදී අපිට x කියන variable එකේ මේකනේ class integer. ඒ කියන්නේ මේ x කියන variable එකේ ඇවිල්ලා integer එකක්. හරිද? දැන් විතර මම ඉලක්කමට උඩුකමා දාපු ගමන් මොකද වෙන්නේ කියලා බලමු. මම ඉලක්කමකට උඩුකමා දාපු ගමන් වෙන්නේ මේකේ data type එක string එනවා. ඒ කියන්නේ මොකක් හරි එකකට අපි උඩුකමා දෙපැත්තට දාපු ගමන් මේක ඉලක්කමක් වුණත් ඒක මොකක් වුණත් ඒක float එකක් කියන්නේ දශම සංඛ්‍යාවක් වුණත් ඒක නිකම්ම string එකක් වෙනවා. ඒතර float කියන්නේ මම කියන්නේ දශම සංඛ්‍යාව කියලා. ඒතර මම 5.5 දාලා මේ උඩුකමා කරොත් මේකේ data type එක float කියලා එනවා. එතකොට complex value ආනේ මේකනේ මේ complex කියන්නේ. complex කියන්නේ මට මතක හිටියද මේ නෑ මට මතක නැහැ complex කියන එක. අර මේ WT එකෙන් බලන්න. කොහමද ඔය තමයි data type. හරිද? ඒතර මම දැන් මේ data type එකක තමයි තියෙන්නේ. මේ string කියන්නේ text වලට, integer කියන්නේ පූර්ණ සංඛ්‍යාවට, float කියන්නේ දශම සංඛ්‍යාවට. ඔන්න ඔය තුන තමයි අපිට බලා ගන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ තාය එකක් තමයි අපි දැන් මම දැන් ඉස්සර කතා කරන්නේ input කරද්දි මෙන්න මේ විදිහට අපි input කරද්දි සමාන දාලා අපි input කරන data එකේ type එක මෙතන enter කරන්න ඕනේ. දැන් ඉතින් මම දැන් නමක් input කරද්දි හැම වෙලේම මේ නම වචනයක් නේ ඉලක්කමක් වෙන්නේ නැහැ නම. ඒතර මම මෙතන string str කියලා දාලා වරහණක් ඇතුළත් කරලා input කියලා දාලා ආපහු වරහණක් දාලා එන්නේ වරහන් දෙක පහනවා. මෙන්න මේ විදිහට තමයි මම input කරන්න ඕනේ. දැන් ඔයා හිතන්නකෝ ඔයා input කරන්නේ ඔයා input කරනවා වයසක්. ඔයාට වයසක් input කරගන්න ඕන නම් ඒක අනිවාර්යයෙන් මේ කියන්නේ පූර්ණ සංඛ්‍යාවනේ. එතකොට integer int කියන එක මෙන්න මේ විදිහට දාන්න ඕනේ. හරිද? එතකොට ඔයා input කරගන්න දශම සංඛ්‍යාවක් නා float කියලා දාන්න ඕනේ. මෙන්න මේ විදිහට අපි data එකක් input කරද්දී මේ input කියන function එකට ඉස්සරහින් අපි input කරගන්න data එකේ type එක දාන්න ඕනේ. අපිට සාමාන්‍ය type වෙන්නේ ඉතින් string වචනයක් හරි ඉලක්කමක් හරි දශම සංඛ්‍යාවක් හරි තමයි. මේ ওই තුන එකක් තමයි දාන්න එන්නේ කොහොමවත්. මෙතෙන්ද අපිට type එක බලන්න තියෙන්නේ. data type conversation. ඒ කියන්නේ අපිට data type දැන් හිතන්නකෝ data type එක ගැන අපිට convert කරන්න පුළුවන්. ඒ කියන්නේ string එකක් ඉලක්කමක් විදියට. නැත්නම් ඉලක්කමක් string එකක් විදියට. ඒ කියන්නේ අපි දැන් name කියලා දැන් නම් කියලා ගන්නකො. නම් කියලා මම ඉලක්කමක් දානවා 564. හරිද? ඊට පස්සේ මට මේ නම් කියන්නේ දැන් මේක ඇවිල්ලා දැන් මේකේ data type එක බලුවොත් integer එකක් නේ ඉලක්කමක් නේ. එතන මට මේ නම් කියන variable එකේ string එකක් කරන්න. එතකොට මම කරන්නටද මේ නම් සමානයි str හරිද? ඊට පස්සේ අපි දැන් නම් කියන variable එකේ මේ data type එක බැලුවොත් වෙන්නේ print type නම්. දැන් class එක typ පදේ නෑ මෙහෙම නෙමෙයි මට වැරදුනා. නම් equal str නම් දැන් දැන් මෙන්න මේ දේ තමයි මේ data type එක අපි convert කරන්නේ. දැන් ඉස්සරම තිබි කොහොමද integer එකක් විදිහට. ඒතර මම කරේ නම් කියන variable එක string වචනයක් බවට පරිවර්තනය කරලා ආපහු නම් කියන variable එකම save කරලා. අපිට ඕන මෙන්න මෙතන variable එකකට මම දාන්න පුළුවන්. මේ ඊට පස්සේ print type නම් දුන්නා. මම දැන් මෙතන වෙන variable එක නමක් දාන්න නිකන් මේ name කියලා. හරිද? ඊට පස්සේ
දැක්කා නේද? මෙන්න මේක හොඳ පොයින්ට් එකක්. දැන් බලන්න හොඳට බලන්න මේක. දැන් මම ඉස්සර මොකක්ද දෙන්නේ? ඉන්ටිජර් එකක්. හරිද? ඊට පස්සේ මම මේ ඉන්ටිජර් දැන් නම් කියන වේරියබල් ඉන්ටිජර් එකක් නේ. ඊට පස්සේ මම මේ නම් කියන වේරියබල් එක ස්ට්‍රින්ග් එකක් බවට කන්වර්ට් කරලා name කියන වේරියබල් එක සේව් කරා. හරිද? නම් කියන වේරියබල් එකේ වැලියු එක මම ස්ට්‍රින්ග් එකක් කරලා name කියන වේරියබල් එක සේව් කරා. ඊට පස්සේ මම ඊට පස්සේ තුන්වෙනි ලයින් එකේ නම් කියන වේරියබල් එකේ type එක print කරා. හරිද? type එක print කරලා පස්සේ මොකක්ද ආවේ? integer එක. ඒ කියන්නේ වෙන්න මේ විදිහට කන්වර්ට් කරලා වෙන වේරියබල් එකට වැලියු එක assign කරොත් එහෙම මෙන්න මේකේම දැන් තිබෙන integer නේ එන්නේ integerම තමයි output එක විදිහට එන්නේ. එතකොට දැන් මම මේ name කියන වේරියබල් එකේ අන්තිම ලයින් එකෙන් බලලා දෙන type එක. එතකොට ඒක string එකක්. තේරුණා නේද? ඒක ටිකක් හොඳට හිතන්න. දැන් මම මෙතනදී කන්වර්ට් කරා නම් කියන වේරියබල් එකේ මේ data type එක කන්වර්ට් කරලා name කියන වේරියබල් එක save කරා. හරිද? save කරලා මම check කරනවා නම් කියන වේරියබල් එකේ type එක බලලා ඒක තාම තියෙන integer කියලා. හැබැයි name කියන වේරියබල් එකේ data type එක තියෙන string විදිහට. ඒක තේරෙනව නේද? ඒක හොඳ තැන. හැබැයි මෙච්චර ගැඹුරට නෑ. කියන්නේ මේ වගේ සියුම් තැන නම් exam එකේදී like කියලා කියන්න පුළුවන්. හැබැයි MCQ වලදී අහන්නත් ඉඩ තියෙනවා. මොකද අපිට දෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රශ්නයක් දීලා ඒ ප්‍රශ්නේ output එක අහන්න පුළුවන්. මොන වගේ output එකක් දෙන්න කියලා. එතකොට මෙන්න මේ වගේ සියුම් තැන් තිබ්බොත් දැන් හිතන්නකෝ දැන් exam එකේදී දැන් මෙන්න මේ හරි exam එකේ මෙන්න මේ code එක මෙහෙම එනවා. හරිද? මේක කන්වර්ට් කරලා තියෙනවා. හරිද? එතකොට අහන මේකේ output එක මොකක්ද කියලා. output එක වෙන්න ඕනේ class integer class string නෙමෙයි. මෙතනදී කන්වර්ට් කරලා name කියන variable එක save කරාට මෙන්න මේ නම් කියන variable එක තාම එහෙම තියෙනවනේ. දැන් මම හරිද නම් කියන variable එක දැන් මම මෙතනදී නම් කියන variable එක string එක විදිහට convert කරලා name කියන variable එකේ save කරනවා. හරිද? හැබැයි මේ නම් කියන variable එක වෙනස් දුන්නේ නැහනේ. convert කරලා මේ name කියන variable එක save කරලා නම් කියන අර මුල් variable එක එහෙම තියෙනවනේ. දැන් මම මෙතන name කියන variable එකට මේ assign කරනකොට නම් කියන variable එකට මේ variable එක convert කරලා assign කරොත් මේ output එක වෙන්නේ මේ string එකක්ම තමයි. මේ string එක. තේරුණානේ? අන්න ඒක හොඳට අල්ලගන්න. මෙතන activity ටික තියෙනවා using input with the variable type of conversation. ඒක අර කලින් කතා කරපු එක තමයි activity එක තියෙනවා. activity කරන්න තියෙන්නේ. මම activity වලට අදාළව මේ code එක දාන්න list ටික. part 2 එක උත්තරය තමයි තියෙන්නේ. ඒතර අපි part 1 එකේදී මොනවද කතා කරේ? මේ මොනවද print function එක ගැන කතා කරා, variables ගැන කතා කරා, comments ගැන කතා කරා. එතකොට අපි Python වල part 2 එකේදී මොනවද කතා කරේ? Python operators ගැන කතා කරා. කියන්නේ modulus, floor division, exponential ගැන කතා කරා. ඊට පස්සේ ආයෙ කතා කරා අපි data type ගැන කතා කරා, data type conversation ගැන කතා කරා. ඊට පස්සේ data එකක් අපි කොහොමද input කරගන්නේ? අන්න ওই ටික අපි කතා කරා. ඊට පස්සේ යනවා අපි module 3 එකේ part 3 එකට. මම ඒකත් වෙනම වීඩියෝ එකකින් ගේන්නම්.